හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් සම්පූර්ණත්වය කරා ගමන් අරඹා වැඩෙන කිතුනුවන් හට එසේ වීමට අති අත්‍යවශ්‍යම වන්නා වූ ගුණාංගයක් පිළිබඳව යාකොබ්තුමා සිය යවුම් පත්‍රය දිගහැර කතා කර තිබෙන ආකාරය යාකොබ් 1:4 තුල පැහැදිලිය. නමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ක්ෂාන්ති ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කෙරේවා. රන් ගින්න මැදින් ගමන් කරමින් පවිත්‍ර වන්නාසේ ඇදහිල්ලද අප ජීවිත තුළ සෝදිසියට ලක්වෙන බව පරීක්ෂාවන් තුලින් ගමන් කරන බව සමිදානන් පැවසු සත්‍යතාවයන්ය. මෙහි වැදගත්කම හුවා දක්වමින් යාකොබ්තුමන් පවසන්නේ අපගේ ඇදහිල්ල සෝදිසි කිරීමෙන් ශාන්ති ගුණය උපදින බව. අප සියලු ආකාරයෙන් සම්පූර්ණව සිටින පිණිස කිසිවකින් අඩුව නොසිට එසේ වන පිණිස ශාන්ති ගුණය අවශ්‍ය බවත් එය සම්පූර්ණ ලෙස ක්‍රියා කළ යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා. සියලු ආකාරයෙන්ම සම්පූර්ණ සිටීමේ අවශ්‍යතාවයට ශාන්ති ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කළ යාකොබ්තුමන් පවසා සිටියේ මෙකී ශාන්ති ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කිරීමේ තලය කරා පැමිණීමට නම් අනේකාකාර පරීක්ෂාවන් තුලින් ගමන් කළ යුතුය. එයද ප්‍රීතියෙන් දරාගෙන එම ප්‍රීතිය තුලින් ජයග්‍රහණය අත්පත් කරගත යුතුය යන්නෙනි. අපව කැඳවා ඇත්තේ සම්පූර්ණත්වය කරා ගමන් කිරීමටයි. එකී ගමන තුලදී කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස අවශ්‍යම සාධකය සම්පූර්ණ ලෙස ශාන්ති ගුණය දෛනිකව අප ජීවිත තුල ක්‍රියා කිරීමය. මිනිසෙකුට එය තනිව කළ නොහැක්කක් වුවත් කිතු යේසුතුමන් සමගින් එක්ව එය කළ හැක්කකි.